යහපත බලයයි යුතුයකම බලයයි සෙනසුම බබලයි कृष्ण कुमरु सैम धन रखना सहसिदु धन उद पर देवना सामय बलयई समगिय बलयई अरुणा सिरीन गम्बिन बबलई कृष्ण कुमरु सैम धन रखीना सहसिदु धन उद पर देवना අවුරුදු 5000කට විතර ඉස්සර බලගතු දරුවෙක් උපන්නා. රමණීය බිම් පිරිසක් වූ වෘන්දාවනයේ මාලිගයක කුමාර කාලයේම ගත වුණේ මේ නුවර. වෘන්දාවනයේ හැම කෙනෙක්ම මුළු හදවතින්ම මේ දරුවට ආදරය කළා. පින්වත් බලවත් දරුවාගේ නම තමයි ක්‍රිෂ්ණා. මේ පුංචි කුමාරයාගේ පිය සටහන් වෘන්දාවනයේ හැම තැනකම සටහන් වෙලා තිබුණා. ගහකොළ මන්මාවත් හැම නිවසක්ම සුන්දර යමුනා නදියක් මේ කුමාරයාගේ කතාව දන්නවා. මේ ලස්සන අතීත කතාව ඉන්දියාවේ සංස්කෘත කාව්‍ය වූ භගවත් පුරාණයේ ලියවිලා තියෙනවා. මේ හැම කතාවකම වෘන්දාවනයේ වීරයා වූ ක්‍රිෂ්ණා කුමාරයාගේ වීරකම් සඳහන්. रसाई बलराम मैंने तो पवसाने पा एपा अन्ना कृष्ण होया था मोरू दिन हो दे ක්‍රිෂ්ණා මොනවද කරන්නේ? අර කෑදරාමිය මෝර හොරා මා නොවේයි. ක්‍රිෂ්ණ කෑදර නැහැ. මම මෙයාට දෙන්නයි මෝර ගත්තේ. ඕ ක්‍රිෂ්ණා ඔය නම් ලෝකේ ආදරණීයම දරු පැටියයි. අම්මලා අපි දිහා බලාගෙනම ඉන්න ක්‍රිෂ්ණා. හොරකම් කරන්න විදියක් නෑ. රසමුරස මෝරුයි කිච්චලුයි. අපිට පුළුවන් ගවයන් වගේ. නන්ද මහරජනේ ඇවිත් බලන්න නිර්භීත පුත්‍රයාගේ තරම.
දඩුවම් දෙනවද ක්‍රිෂ්ණට පියාණනි? කෙසේ දඬුවම් දෙන්නද? හැම දෙනාම සතුටින් හිනස්සන කෙනෙකුට. ඔබගේ පුත්‍රයා නම් හරිම අපූරුයි. ඇයි බලරා දඟ වැඩ කළත් හරිම හුරතල්. අපි දඟ වැඩ කරන හැම වෙලාවෙම මව්පියන් සීනාසෙනවා. කුමක්ද කරන්න හදන්නේ ක්‍රිෂ්ණා? ඒවා ගොඩක්. කුමක්ද ගොඩක් කරන්නේ? දඟ වැඩ. ඔව් අපි මේ වෙලාවේ කරන්න ඕනේ දඟ වැඩ තමයි. ඔයා හරිම අපූරුයි. ඒ වගේම හරිම දක්ෂයි. මල්ලි. අපි දඟ වැඩ ගොඩක් කරලා මෑණියන් පියාණන් පුදුම කරමු. පැටව් ඔක්කොම ලියලා කිරි බොන්න දුන්නම ඔවුන් සිතාවි අපි හරිම දක්ෂයි කියලා. එන්න ඉක්මන් කරන්න. ගොපල්ලන්ට ගන්න කිරි දැන් ඇත්තේ නැහැ. කුමක්ද කරන්නේ? පැටවුන්ට කෑම දුන්නා. අපි කෑම දුන්නානේ. කුමටද ගවයන් ලෙහා දුන්නා? මොන තරම් හුරතල් වැඩද මෙයාලා කරන්නේ? යශෝදා, නන්ද මහරජතුමනි, ඇවිත් බලන්න ඔබගේ පුතාගේ හපංකම්. අපි නේද පියාණනි දක්ෂම ළමයි බ්‍රින්දාවනේ. අපි මෝරුයි ගිතලි හොරකම් කළා නම් එයාලා hina වෙන එකක් නැහැ. එල්ලුවට පස්සේ එයාලට පුරුදු විදියට හොරකම් කරන්න බෑ. කිරිවැස්සක්. ඔයා ඕකේ මොනවද කරන්න හදන්නේ? කිරිවැස්සක්. මට වැස්සක් එපා. අර මෝරුයි ඕනේ. ඉන්න සොරුව අල්ලලා දෙනවා. මේ වරදට නම් ඔබ දඬුවම් කළ යුතුමයි. මෙයාලා අපේ මෝරු සොරකම් කළා. නැවතත්. ඒ සත්‍යයක්ද? අපි මෝරු සොරකම් කළා. හැම මෝරු බිඳුවක්ම හරි රසයි. අපිට දඬුවම් දෙනවද? ඔව් දඬුවම් දෙනවමයි. දෙන දඬුවම තමයි පුංචි හාදුවක්. මේ තරම් සතුටින් පිරෙව්වට අපේ හදවත්. ඔබම මටත් එසේමයි රත්තරම් බලරාම්. එතකොට අපේ මෝරුවල පාඩුව පුතාලගේ හොරතල් වැඩක් නිසා අමතක කරන්න බැරිද? එසේ ඇත්තටම පුළුවන්. එසේනම් අපි ඔවුන්ට සැමදාමත් සමාව දෙමු. Mora Krishna 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 Manamohana
Krishna मनमोहना राधे राधे जय श्री कृष्ण राधे राधे कृष्ण कृष्ण मनमोहना मोरा कृष्ण मनमोहना ඕ යරාව කාලා ඔයා ලෙඩ වෙයි. අද කන්න එපා. එළියට දාන්න. අනේ එපා එපා එපා. මෑණියන් කෝප වී ආව කෑවම. මේ මගේ වරදක් නොවේයි. කුමක් ගැනද පාසන්නේ? ක්‍රිෂ්ණ ලෙඩ වේවි. කොච්චර පැවසුවත් අහන්නේ නැහැ. මොනවද කෑවේ? පස්. ඒ සත්‍යද? ඔය පස් කෑවද? එයා බොරු කියනවා. එයාගේ මුව බලන්න. මගේ රත්තරන් පුංචි ක්‍රිෂ්ණා අයියන්ට කොච්චර කරදර වෙනවද ඔබ ගැන? ඇයි ඔය පස් කෑවේ? හොඳටම විශ්වාසද පස් කෑව කියලා බලරා? ඔව්. ඇත්ත දැනගන්න තියෙන එකම ක්‍රමයයි. ක්‍රිෂ්ණා ඔයා ඇත්ත නම් කියන්නේ කෝ එහෙනම් දැන් කට අරින්නකෝ මට ටිකක් බලන්න. සිහිනයක් දුටුවද? යශෝදා ඇය ක්‍රිෂ්ණාගේ මුව තුලින් කුමක් හෝ දුටුවා. ක්‍රිෂ්ණා පස් කෑවා. මා මුළු විශ්වයම දුටුවා. සූර්යයන්, ග්‍රහලෝක, තරු, මුහුදු, කඳු මේ සියල්ලම පුතුගේ මුව තුලින් දුටුවා. මා උමතු වෙලාද? නැහැ. ඔබ හොඳ සිහියෙන් සිටින්නේ. ඔබට තාමත් තේරුනේ නැද්ද? ක්‍රිෂ්ණා විශේෂ දරුවෙක්. නමුත් මා දුටුවා පුතුගේ මුව තුලින් සියල්ල. ඔබ දුටුවේ අප දුටුව දෙයමයි. ක්‍රිෂ්ණ පෙන්වන හපන්කම් පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මතකද පළතුරු වෙලින්දිව කැඳවපු දිනය? අඹ මේ දැන් කඩපුවා බ්‍රින්දාවනයේම විතරයි. අඹ මේ අඹ හරිම සුවඳයි නේද මගේ පුතේ? මේ එක් දානි මල්ලකට අඹ වට්ටියම ගත හැකිද? එසේමයි මහරජනන්ද. ඔබ සෑම විටම කරුණාවන්තයි. ක්‍රිෂ්ණටත් ඕනේ. ඔයා අඬන්න එපා ක්‍රිෂ්ණ. මේ ටික හොඳටම ඇති වෙනවා මගේ අඹවලට. මේක නම් වෙන්නම බෑ. විෂ්ණු දෙවිඳුගේ ආශිර්වාදය ලැබිලා. නෑ විෂ්ණු දෙවිඳුන්ගේ නොවේ. ඔබට සිතාගත නොහැකිද යසෝදා? ක්‍රිෂ්ණයි මේක කළේ. කෙසේ
කෙසේද මේ මුළු විශ්වයම අපේ පුංචි ක්‍රිෂ්ණ පුතුගේ මුව තුලින් දුටුවේ මා. කට අරින්න මගේ පොඩි දඟ මල්ලියා. බලන්න මුකුත් නෑ පස් විතරමයි තියෙන්නේ. මේ වගේ දේවල් ඇහෙනකොට මගේ සිහිය නැති වෙනවා. නෑ. එය ඔබේ පුතුගේ අසිරිමත් බලයයි. තවමත් කිරි දරුවෙකු වුණත් ලොකු අයට කළ නොහැකි දේ ක්‍රිෂ්ණට කළ හැකි. මතකද ඉපදුණු දවසේ භූතලා රකුසිත කරපු දේ? ඔබගේ පුතු නම් පුදුම ලස්සනයි යශෝදා. පුතා උස් මහත් වෙද්දී ඔබ වගේම යහපත් වේවි මහරජුනි. එනම් සත්‍යයක් තමයි වැසියනි. ඒත් අවදානමක් තියෙනවා. නපුරු කම්සා රජතුමා තමන්ට තර්ජනයක් කියා සිතන සෑම දෙනාවම විනාශ කර දමනවා. පැමිණෙන්න. මං හිතනවා ඔබ ඊට වඩා මිනිස් දරුවන්ට කැමතියි කියලා. නුඹ කවුරුන්ද? පාවසන්න නුඹ වෙනුවෙන් සේවය කිරීමට කලින්. රජතුමනි කම්සා. මට ඔබේ දස්කම් අවශ්‍යයි. දේවකීට ඉපදුණු 8 වෙනි දරුවා මගේ ජීවිතයට තර්ජනයක්. දරුවන් 7 දෙනාම ඝාතනය කළා. ඒත් 8 වෙනි දරුවා මගේ මරණයේ දේව දරුවායි. මං අනකරනවා ඔබට පසුගිය දින 10 දී ඉපදුණු සෑම දරුවෙක්ම මරා දමන්න. ස්ථිරව මගේ මාරක දේව දරුවා සිටින්නේ මේ දරුවන් අතරයි. ලේසි වුණත් මේ වගේ දරුණුවනක් ලැබෙවි කියා භූතලට කවුරුත් විශ්වාස කරන එකක් නෑ. මං ඔබේ යන ඉතා හොඳින් සතුටින් නීටු කරන්න. ඔයාලා තුටුවද නන්දගේ යශෝදගේ දරු පැටියා. ක්‍රිෂ්ණා හරිම පියකරුයි. ඇත්තෙන්ම දේවපුත්‍රයෙක් තමයි. හරිම බලගතුයි. එනම් ඇත්ත තමයි. ඔහු බොහොම බලගතු දරුවෙක්. ඇත්තෙන්ම පුංචි බලවත් දරුවෙක්. බොහොම පුංචි. ඇත්තටම ක්‍රිෂ්ණා දේවදරුවෙක්. ක්‍රිෂ්ණා එසේනම් ඔහුයි දේවදරුවා. ඔහු බලවත්. ඒ කියන්නේ අනතුරුදායකයි. මහුට කිරිපෝනවා. උඹේ විස තමයි මට ඕන කරලා තිබුණේ. කම්සට ඕන දරුවා මාරක දේව දරුවා මගේ විස කිරිවි මිය යාවි. මේ ගම්මුන් පහන වගේ ආදරය කරන දරුවා මරණ රකුසියා වුණොත් පහර දේවි. ඒත් ඔවුන් හැඩකාර කුමරියකට පහර දේවිද?
ඇයි ඔබ අහක බලාගෙන යන්නේ? ක්‍රිෂ්ණ දේවදරුවා සිටින්නේ කොහෙද? මෙහි. ස්තුතියි. ඇය නම් දෙවගනා වාසනාවේ. ඇත්තෙන්ම මේ තරම් ලස්සන කාන්තාවක් මා නම් දැකලා නෑ. හරි අපූරුයි. හරිම ලස්සනයි. හරි උරතල්. බලන්නකො නිදාගෙන ඉන්න අපූරුව. ඇත්තෙන්ම වාසනාවන්ත පුත්‍රයෙක්. ඇත්තෙන්ම ඔබද තුන් ලෝකයේ රැජින. පැමිණියේ අපේ ක්‍රිෂ්ණට ආශිර්වාද කරන්නද? ඔබ කවරෙක්ද? ඇයි මගේ නිවසට පැමිණියේ? මම දිව්‍යාංගනාවක්. දෙව්ලොවින් විශේෂම කිරි වර්ගයක් රැගෙන ආවා. පොවන්න ඔබේ පුතු ක්‍රිෂ්ණට. මෙලාමය හරිම බලවත්. ඔහුට විශ්වයම විනාශ කළ හැකි. මම මරාදැමිය හැකි නිසා පරිස්සම් විය යුතුයි. ඒ මාතාව පාර්වතීද මාතාවන් වෙනුවෙන්ම පෙනී සිටින? ඇය මොනතරම් නිහතමානීද? ආශිර්වාද කර කිරිදීමට පැමිණි අපේ ක්‍රිෂ්ණට. ක්‍රිෂ්ණ, ඔයා විසකිරි හොඳට බොන්න. එතකොට මගේ දේවදරුවා සතහටම නිදා ගනිවි. නවතන්න! එපා! ඔබ ඔය මගේ ජීවිතය ඉවරන්නේ! නවතන්න! එපා! නවතන්න! නවතන්න! අතරින්න! ක්‍රිෂ්ණ! ඔය මට යන්න දෙන්න! මට යන්න දෙන්න! ක්‍රිෂ්ණ! මගේ පුතා මේ ඉන්නේ රකුසියක්. ක්‍රිෂ්ණ අර ඉන්නේ අර අතන. ක්‍රිෂ්ණ මගේ පුතා. අනේ මගේ ක්‍රිෂ්ණ. ඔබට මතකද යශෝදා? ඔබගේ ආදරණීය ක්‍රිෂ්ණ සෑම වෙලාවෙම සෑම දිනවම පුදුම කරවනවා බින්දාවනේ. ඕ ක්‍රිෂ්ණ, මං කෙසේද පිළිනොගන්නේ ඔබ මේ විශ්වයේ සිටින අති විශේෂම දරුවා වන බව?